හයි කට්ටිය ඔයාලට මතකද මම කිව්වා කැම්පස් එකේ පොඩි ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා කියලා. ඉතින් අද වීඩියෝ එකෙන් ඔයාලට පෙන්නන්නේ ඒ ප්‍රෝග්‍රෑම් එක තිබ්බ විදිහ. මේ ඔයාලා දැන් දකින්න නම් අපි ඒකට සූදානම් කරපු විදිහ. අපි මෙහෙම තමයි මේක ලෑස්ති කරේ. ඉතින් අපි මෙහෙම ටිකෙන් ටික හැමදේම ලෑස්ති කරලා අවසානට අපි වැඩ ටික ඉවර කරන්න පුළුවන් මට්ටමටම හැමදේම සූදානම් කළා. ඉතින් මේ විදිහට සිවිලිම් කොටස මේ බල්බ් තියෙන කොටස මේ වගේ ඩෙකරේෂන් එකක් දාලා අපි සූදානම් කළා. හරි මේ ඔක්කොම අවසානයේ දැන් අපි යමු අපේ ප්‍රෝග්‍රෑම් එකට. අද මෙයා මේ ෂූස් එක දාගෙන තියෙන්නේ. එයාට ෂූස් එකක් තියෙනවා කියලා පේන්නේ විතරයි. ඇයි කියලා බලන්න පොඩ්ඩක් ඔයාලම. ඔයාලා මොනවද කියන්නේ නම් කිව්ද ඒක? මොන දුකද ඒ විදිහට? මේ දැන් මේ ප්ලේ කරන අද අපේ තිබ්බ එක ගේම් එකක්. මේක පසල් එකක්. මෙයාට හන්න තියෙන මේකේ අපි එක හින්ට් දීලා තියෙනවා. ඒකට අදාළව වචන හොයන්න ඕන. වචන 15ක් තියෙනවා. ඒනට 15 වචන 10ක් මෙයාලා හෙව්වොත් මෙයාලට පොඩි ගිෆ්ට් එකක් දෙනවා. මේ මම අපේ තව ගේම් එකක් කරන විදිය එයාට එක්ස්ප්ලේන් කරනවා. මෙයාට තව පොඩි ගිෆ්ට් එකක් හම්බුණා. මෙයා එක ගේම් එකක් වින් කරා. ඉතින් මේකට මේ හැමදේම ගැන පොඩි අදහසක් අනිත් උදාගන්න chance එකක් අපි යාලට දුන්නා. අපි හදලා තියෙන HR evolution එක මොන විදිහට දුන්නේ කාලයෙන් කාලයට වෙනස් වන විදිය අන්න ඒ සම්බන්ධව තමයි අපි මේ හදලා තියෙන්නේ. ඉතින් ඒ වගේම මේ අපේ ගේම්ස් ප්ලේ කරා. ඒ වගේම තෑගි දිනාගත්තා. ඉතින් අපිත් එක්ක එකතු වෙන හැම කෙනෙක්ම මේ වගේ ලස්සන අදහසක් අපිට දීලා යන්න අමතක කළේ නැහැ. ඉතින් මේ වගේ ලස්සන කීටැක් ඒ වගේම නෝට්බුක් තමයි අපි අපේ ගේම්ස් වල තෑගි විදිහට දුන්නේ. ඒ හැමදේම අවසානයේ ලස්සන මතක කිහිපයක් එක්ක අපේ දවස් අවසන් කළා. එහෙනම් අපි ආයෙත් දවසක මේ වගේම වීඩියෝ එකේ හමු වෙමු. ඔය අපේ වීඩියෝ වලට කැමති නම් subscribe කරලා තියාගන්න.